සිහිනේ රාගෙන දැසි නැලවෙන අහස ඉරාගෙන පොළොවේ නවතින අටලෝ දෙබැයෝ කවුරු වගේදෝ බලාකුණු ඇවිත් පොකොරු ගෙසේ සීතල කලතන සීතල දැසට තිරෙන අටල දෙබැයෝ පෙනෙදු ඇහැට ගලිවරනවා මුහුද දෙබැ කරගෙන ගොල්ෆෙන්සිරේ ඉඳගෙන අයිස් කෝල් කන්නට සිහිනයක සීතලයි මේ සීතලක සිහිනයයි මේ සිහිනයක ගීතයයි මේ ගීතයක සිහිනයයි මේ අපි හිතමු මොහොතකට ගලිවරනාව සිහිනදී අපි හැදෙන බලාකුළු අයිස්ක්‍රීම් ගඳ උදලා හැලෙන හැටි කොළඹ පුරා පාර පදිමු අපි දවස පුරා සිහිනයක සීතලයි මේ සීතලක සිහිනයයි මේ සිහිනයක ගීතයයි මේ ගීතයක සිහිනයයි මේ මොහොතකට දවසක් ගීතයක වෙලේ අයිස්ක්‍රීම් සීනුවක් කමියරනද නිනද නගාගෙන සවන පුරා සිහින දකිමු අපි දවස පුරා නැත්නම් විතර යකෝ දැන් කීයද වෙලා තුන් දැන් දාන්න මතක් වුණේ තුන් විතර තෝතරියනි අපි දුඩට තමයි මගේ ඇස් දෙක පේන්න ගත්ත ගමන් මට මුලින්ම දකින්න ඕනේ චූටිගේ මූණ. කනේ අනේ චූටිගේ මූණ දැක්කට පස්සේ මරුණත් මට දුකක් නෑ චූටියේ. බොරු පිචප්පා අඩු ගානේ උදේ පාන්දර නැගිලා කඩේට ගිහිල්ලා පාන්ගෙඩියක්වත් ගේන්න බැයි තරම් උඹ ලොකු නළුවෙක් වෙලා අනේ කෙල්ලේ උඹට බොරු ඇක්ටින් දාන මාමා කෙනෙක් හම් වෙලා බොරු ඇක්ටින් කවදාද දවසක
කවදා හරි දවසක මේක ලොකු වෙලා මේකේ යාළුවන්ට පෙන්නයි. කවුද අර වාහනෙන් බෑලා යන සිනමා තාරකාව කියලා. ඒ අපේ මාවක් කියලා. නැත්ද කල්ලේ? ලොකු තාරකා. අනේ මේ අඩු ගානේ මේක හිතට ලොසින්දරයක්ව තරම් දෙන්න පුළුවන් විදිහට දෙයක් පාගන්න. චූටිට මොනවද ඕනේ? අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් දෙන්න. අපිත් හරියට එනරු දනුවගේ. අපිට මුල් නෑ. ඒත් දළු දාන්න. ඒ කවුද? මොකේද? අයියෝ බොලා දන්නේ. හරි මේක අහගන්න. ඔන්න මෙව රසාද බං. ඒත් කරන්න දෙයක් නෑ. අපි ජීවත් වෙන්න එපා. නැද්ද? මම ළඟදී මෙලවනවා නගර සභාවේ කොන්ට්‍රැක්ටරි. උඹ උතන සයිඩ් එකකින් එල්ලිලා යන්න. මොකේද? ඒ දුදුවා ඒ ඩයලොග් පාර නම් මරු බං. මොකේද බං තියන්නේ? අයියෝ. ඔන්න ගනි. ඔකනේ කියන්නේ බලක කුඩා සම්බා එකක්වත් හරියන්නේ නැහැ කියලා. හරි. ඕම් මේක බලපන්. Right, okay. අඬන්න එපා මාලා. මගේ ඇස් දෙක පේන්නේ නැති වුණාට මං බෝ බලා ගන්නවා කියන්නේ. මගේ ඇස් දෙක පේන්නේ නැති වුණාට මගේ අත් දෙක කැඩලා නැහැ කෙල්ල. මං ඔබට ගොඩාක් ආදරේ කෙල්ල. උඹ බය වෙන්න එපා. මම ඔබව මගේ ළඟට ගන්නවා මාලා. මගේ අතේ පයේ ශක්තිය නැති වුණු දාට මම සින්දුවක් කියලා හරි බෝ බලා ගන්නවා කෙල්ල. මං දුප්පත් වුණාට මගේ හිත පොසත් කෙල්ල. මොකේද? දුදුවා ඒක නම් දෙන්නත් දොමෙන්. මේ රසමක් කටේ. ඒක තමයි. හරි. දැන් උඹට මතකද? ඕකේ. ඔය සීන් එකට පස්සේ මොකද්ද වෙන සිද්ධිය කියලා උඹට මතකද? ඊට පස්සේ මාලා විජය අතේ. මාලා ඉදි විදියට වෙස්සද බං? ඒනත් ඕම කියපන්. ඒ වෙලාව විජය අතර මොකද දෙන්නේ? එතකොට විජය බං එනවා මෙහෙම. ඇස්ත වහගෙන මෙහෙම. මෙමිනවා. එතකොට කුකුලා මෙහෙමනවා. මෙහෙම. කුක් 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 කුක්. ඇස්ත වහගෙන. කුක් කුක් කුක්. කුක් කුක්. පියාටු තිබ්බට ඉකිල්ලෙන්න බෑවා. කුකුල්ලෝ
අයිස්ක්‍රීම් වෙන කාලයක් මල්ලි මේක. ආර්දාසේ එනවා අරේ. කොමගේ චූටි දූ මේ ඉන්නේ මේක ඔයා මත් කලගන්න මහා එකා වගේ මහා උඩු දෙකට ගිහින් තමයි පස්ස බලන්න. උගිනුත් මිනිස්සුන්ට මේ වාත්තේ පුස්පසිකල ඒවත් තියාගන්න බැරි වුණා. මෙන්න මේ අයිස්ක්‍රීම් මගුල අපව ගිහින් දීලා සුමෝගේ කුකුල ගිහින් දීපන්. උඹ වගේ කෙදුවට වඩා හොඳයි. මෙන්න මේ දීපන් ඕක. මේ හයිස් එකකට හොර කෑම කන්න දීලා දෙයියන්ගේ ලේඩ හදන්නේ. Penahita, bumekarangging kapa. Ice cream kan wakil hidangan kan depa. Sumugay ko kulahan wakil hidangan kapa. Ah. Banana hiting kalle. Bala amarating nila na kota. Raha kaya magina. චෝදනා තියෙනවා. මේක නම් මොකද කියන්නේ? ඔබ ඇමතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් වේදම් කරලා තියෙනව නේද? ලක්ෂානුවක අයිස්ක්‍රීම් වලට මොකද උනේ? ඔබ කෑවද? ඔව් මං කෑවා. ආසාවට. අද ඊපෙතිච්ච උන් දන්නේ අපි කවුද කියලා. හොඳින් ඉන්නම දෙන්නේ නැහනේ. බලමු.
දීපන් අයිස්කෝන් පැකට් එක. මොන අයිස්කෝන්ද? තියාගෙන තෝ බම්බුව. පැමිණෙන දුක් පැණි රසයි ලැබෙන දෙයක් නැතයි පැමිණෙන දුක් පැණි රසයි ලැබෙන දෙයක් తరివేసున్నా నోరు తరివేసున్న మాదిరి
ඒ දුදුවා යකෝ එන වැඩක ඉන්නේ වරෙන්කෝ එතමයි යන්නේ මර ඒකේ තමයි ඒ වේදා අතනද බා මර මේ දුදුවා මැරෙන්න හරි එන්නම් මේක ඉවර කරලා දාන්න දවසේ ගාන හොයාගන්න මේකෙන් යකෝ එළ වැඩ බලපන් කවුද ඉන්නේ කියලා වෙරෝනිකා වරෙන් උඹට චරිතයක් තියෙනවා චරිතයක් ඔව් මට ඔව් වරෙන් දවල්ට චරිතේ හවසල පොකට් මනි මේ මචං
වෙද පප්පා මොකද හිතන්නේ අපේ මේ දස්ස පොළුව රොසාන් ගැන? මං උද්දට දුන්නා අර මැජික් සිරප් එකේ තේ හැන්දක්. ඔන්න උද්දා පියාඹගෙන ගියා අර යකඩ අස්තියා පිටේ නැගලා. ඕක ගියේ අර යකඩ බැස් ඔළුවේ දමාගෙනද? වලාකුලක එහෙම ඔළුව වැදුනොත් ඔළුව කපුතුයෝ. එතකොට මේ වෙරෝනිකා කුමාරිකෝ වෙරෝනිකා කුමාරියෝ මේ රෝමන් කාරයෝ තාම හිර කරගෙනවත් ඇත්ත? මාමා මේ පාර දෙනවා ඔය සීතරයට උඩ පැනලා කොළඹට විසිවෙන්න. වෙදා චනකමක් ඇඳුම් ටික අපේ ගෙදරින් දාගෙන ඵලයන්. ඔයම සුරපප් කොළම දෙන්නේ නැද්ද? මෙහෙම්මම යන්න තියෙනවා බං මේ සූරපප්ප කොළමකට. සුරපප් කොළම? ඇයි? බඩ ෂුවර් නේ? ඕන් අහගනින් දුදුවෝ. කප්පරක් සෙබළු ඇවිදින් ගෝමේ දානවා. අත් දෙකෙන් දෙකක් දුන්නම හීන පේනවා. කොයිද බොලේ මේ හුරතල් සීසරයා ගෝල් රටෙන් මම වෙමි කේසරයා. කොහොමද දුදුවෝ පාර? පාර එල කිරි පාර ගෝල් රටෙන් ස්මෘතල් සීසරයද? කේසරයා හරි උඹත් යම මාත් එක්ක දෙකක් දාගන්න එක නොමිලේ. එයි මාව අතෑරා. අතාරින්න යමා. මං අයිස්ක්‍රීම් දුන්නේ නෑ බං. අයිස්ක්‍රීම් දුන්නේ එහෙනම් කටවැඩේ තිබේ මීකින් දෙයකෝ බලයක් වන් අන්දන්නේ නෑ මොනවද? අතෑර පොල්ල බං. අතෑරකෝ. අතෑර මං. යමා කිව්වේ ඔබ දන්නවද කරන්න ඕන මොකද්ද කියලා? බම්මේ රයිඩර්. මාරි මහත්තයා නගින පොඩි ගමනක් ගිහින්. මෙහෙම දුදු නගිනවා දෙන්නව නගිනවා. නැග ෆිල්ම් එක දුවන මොන දිරිල්ලක්ද අයිස? මේ ලව් ස්ටෝරි වලට මිනිස්සුන්ගේ ඒ තරම් කැමැත්තක් නැහැ. මල්ලක තියලා පොඩි අයිඩියා එකක්. තමසර තමයි ඒක කරන්න. මොකද? මගේ තාත්තා මං කිව්වා නේද කොහෙවත් යන්නේ නැතුව ඉන්න කියලා. දැන් මට කවුද තාත්තේ සලකන්නේ? මට කන්න මොන දෙන්නවත් කරන්නේ නැහැ තාත්තේ. අයියෝ තාත්තේ. මට කවුරුත්
මෙතන 50ක් තියෙනවා. ඔය ඇඩ්වාන්ස් එක හැම දෙයක්ම ලෑස්ති. තම්සෙට තියෙන වෙලාවට එතනට එන්න. හිත ඉන්න දෙයක් නෑ රයින. අද තමයි දවස. වැඩේ හරි ගියොත් හැරෙන තමයි සල්. දුදු ඇයි උඹ මේ වැඩේට කැමති නැද්ද? කැමති නැත්තේ නෑ. නාට අතේ සතේ නැතුව ඉන්නකොට කීයක් හරි හොයාගෙන තිබ්බ chance එක. උඹට බැරි නම් කමන්නේ. උඩ පිස්සෝ. මට ඒක ලැබුණොත් මං ඒකෙත් එක්ක ස්වර්ගෙට ගිහිල්ලා ඒකට ඔන්සිලි වත්තනවා. අම්මපා ඒක වෙනුවෙන් මට ජිම් පප්පා වෙන්නත් පුළුවන්, සීසර් වෙන්නත් පුළුවන්. හරිනේ පොට් එක. හරියකෝ හරි. ෂුවර්ද? මේ සිරා මූඩ් එක හිටා. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Roshan. Happy birthday to you.
බෝසයන බෙහෙත් බියන්. අඩෝ මේ. අල්ලා ඔය කකුල් දෙකෙන් අල්ලා. කවුද? කම නැද්ද බං? නාම්බා. මේ පරිසලි. මේ ඔකර. විදේ බං කෙල්ලට. අනේ මේ. ඊ පොඩි දා මම පර්ස් ගන්න. දැකහම්. ඉතින් ගහලා යම. දැස්ස කරාට දෙයක් නෑ බං ඇදලා යම. රියා. ගන්න බලන්න ලයිසන් ඉන්ෂුරන්ස්. සර් අපි මේ චිත්‍රපටික පාටියකට ගියා. ඈ? චිත්‍රපටික පාටියක් සර්. නළුවද? ගලවනක බලන්න ඔය පාටි. අපි දැකලා නැහැ නේ මීට කලින්. සර් අපි නළුවෝ නෙමෙයි. මේ වෙරෝනිකා නෝනනේ. නෝනා බීලාද? ඔව් සර් අපි මේ එහෙනම් නෝනාට සීයාපුවාම කියනවා අපි යාට ලොකු උදව්වක් කරයි කියලා තේරුණාද? හොඳයි සර්. යනවා ඉක්මනට යනවා. යා අම්මට සිරියව.
ඇස් අගිස්සි ගැස්සි ගැස්සි වෙස් ගැලවෙනකොට ලස්සන සිහින ගලනවා හේතුවක් කාරිගේ පතුලේ වැදී සුමුදුමල් ඇහැරි නැලවෙනකොට සීනෙත් පය පැටලෙනවා අනුහස්කාරී කින්නරි හරි පරිස්සමෙන් උමුතුවී ඔය ලෙලෙලනි තම වදින සුළඟ පාදිලා අනුහස්කාරී කින්නරි හරි පරිස්සමෙන් උමුතුවී ඔය ලෙලෙලනි තම වදින සුළඟ පාදිලා නොකියෝ කතාව හොයා යන්න පියාඹන්න පියාපතක් වුණා හිම බලා මොනේ රැස් ගිනි වුණා සීල පමාවී දිගු අතැඟිලි නිය තුරුලවන්න මට බලා ගන්න ඔබ ඇත්තට මරජනක පියා සීනී තුනී ඇස් රතුනාද සේන කුමාරී ඔය ඇස් පිල්නම් සෙනින් සලල මල බලාගන්න ඔබ ඇත්තට සුවනත කියා බන්සක්කාරී ඔය ඇස් අගිස්සි ගැස්සි ගැස්සි කෙස් ගැලවෙනකොට ලස්සන සිහින ගන්නවා ඉදුවක් කාරිදේ පතුලේ වැදී සුමුදුමල් ඇහැරි නැරවෙනකොට සීනෙත් පය පැටලෙනවා අනුහස්කාරී කින්නරි හරි පරිස්සමෙන් උමුතුවී ඔය ලෙලෙලනි තම වදින සොළඟ පාදිලා අනුහස්කාරී කින්නරි හරි පරිස්සමෙන් උමුතුවී ඔය ලෙලෙලනි තම වදින සොළඟ පාදිලා නොකියෝ කතාව හොයා යන්න පියාඹන්න පියාපතක් වුණා තෝ තමයි මේකට මුල තෝ කඩේට දීලා තමා අපෝ අයිස්ක්‍රීම් පිට්ටිය ගත්තේ ඒක කාලා තමයි නාකිය මාරි වත්තේ උන්ගිතේ මං ඌට අයිස්ක්‍රීම් කවලා කියලා තොර බෑන උන්ට ඇත්ත කියලා දෙන්න යා මම තොට සලකන්න ඔත නැති වෙන්න ගහනවා තෝ ඩේවල් දාලා පම්පරලා ගන්නම්කෝ යම සුරලියක වගේ රුවිනා දුකති ගුණ හරි හදනා සුදි කාලේ සිතන් මම ආවේ සොයන් ලස්සන රන්නිතනා සුදි කාලේ සිතන් මම ආවේ සොයන් ලස්සන රන්නිතනා මතුගී රස පැතිරේ පට සේල නැතත් ඔයා හරිම හැඩයි ලස්සන රන්නතනා දෙල්යාය ගං යුරේ මතුගී රස පැතිරේ පට සේල නැතත් ඔයා හරිම හැඩයි ලස්සන රන්නතනා සති ගුණ හරි අගනා ඔලි කාලේ මම ආවේ සොයන් ලස්සන
රොෂාන් රණවනගේ උපන්දින සාදයේ පැවැත්වෙන අතරතුරයි මේ පැහැර ගැනීම සිදු තිබෙන්නේ. සිනමා ශාස්ත්‍රයේ බොහෝ පිරිසක් සහභාගී වූ මෙම උපන්දින සාදයේ ඌයේ පැමිණ සිටි පිරිස මේ ගිනි අරගෙන තියෙන්නේ. අප කළ විමසීමකදී තම්සලෙන් දවස් දෙකක් කොහොම ඉන්නවද? මම කෝල් එක දෙන්න. රොබර්ට්ස් පැහැරගත් පුද්ගලයින්ද ආවරණ පැලඳ සිටි ආදියාට පිළිබඳ මාරු මහත්තයා වෙරෝනිකාගේ පැහැර ගැනීම ගැන ඔබ මොකද හිතන්නේ? මම මොනව හිතන්නේද ඉතින්? ඇත්තටම ඉතින් තාම පරීක්ෂණ යනවනේ. බලමු. පැහැර ගැනීම සිද්ධ වෙච්ච වෙලාව ඔබතුමාත් එතන හිටියා. මං විතරක් නෙමෙයි ඔයගොල්ලොත් හිටියන්නේ. ඔව් වෙරෝනිකාගේ පැහැර ගැනීමත් මේ දවස්වල තිරගත වෙන ඔබතුමා නිෂ්පාදනය කරපු චිත්‍රපටියත් අතර සම්බන්ධයක් තියෙනවා. ඒක ඉතින් අහන්න වෙන්නේ පැහැරගත්ත කෙනාගෙම තමයි. මට කියන්න පුළුවන් මෙච්චරයි. වෙරෝනිකාව හොයාගත්ත කෙනෙකුට මම ලක්ෂ 10ක් දෙනවා. එච්චරයි. මේක මාකටිං ප්ලෑන් එකක්. අපට දවසක හඳ පායනවා එදා අපි මල් වැලි මෙන්න දැන් ලැබුණු විශේෂ පොතක්. සුප්‍රකට නිලී වෙරෝනිකා රොබර්ට්ස් ඊයේ මධ්‍යම රාත්‍රියේ පැහැරගෙන ගොස් ඇති බවත් ඇය පිළිබඳ නිවැරදි තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් දසලක්ෂයක මුදල් ත්‍යාගයක් ලබා දෙන බවත් වංශකාරී චිත්‍රපටයේ නිෂ්පාදක මාරියෝ සත්‍යශීල මාධ්‍යයට පවසයි. වංශකාරී චිත්‍රපටයේ ප්‍රධාන නළු භූමිකාවට පනපෝන ප්‍රකට රංගන ශිල්පී රොෂාන් රණවනගේ උපන්දින සාදය අතරතුර කළු අඳුමින් සැරසුණු පුද්ගලයන් තිබෙනවා. කිසිම කරදරයක් කරන්නේ නැහැ වෙරෝනිකා. දවස් දෙක තුනකින් ගිහින් දාන්න. මං අංකල් එක ටවුන් එකට ගිහින් එන්න. දැන් ඔයගලන්ට මගෙන් කීයක්ද ඕනේ? කීයක්වත් එපා. මොකද මං ඔයගලන්ට කරපු වරද්ද? මේ මාරි මහත්තයා රාවින වැඩ කරනවා හරි මේ මත් එක තමයි මට හැම වෙලාවෙම කෝල් ගන්න එපා හරි ඕකේ පශ්චාත් නූතනවාදී රාමුවක පැහැර ගැනීමේ කලාව. මම ලියනවාට ලිපියක් පත්තරේට කොණ්ඩෙක් කෙලින් වෙන්න.
දැන් ෆිල්ම් එක දුවනවද? අපි දන්නේ කොහොමද? මම හිතේ දන්නවා කියලා. මම ඇක්ට්‍රස් කෙනෙක් කියලා දන්නෙත් නැද්ද? නෑ. වෙරෝනිකා. මම ඇක්ට්‍රස් කෙනෙක්. මං ඕගලන්ට කරදරයක් කරන්නේ නැහැ. ඕගලන්ට පුළුවන් නම් මේ ළඟම තියෙන ෆිල්ම් හෝල් එකට ගිහින් මගේ ෆිල්ම් එක පෙන්නන්න. ප්ලීස්. ඔයාට පුළුවන් නේද? මේ ඔය දිනත් එන මාත් එක්ක ෆිල්ම් එක බලන්න යන්න. මේ මාව කාටවත් අඳුරගන්න බැරි වෙන්න මේ කළු ලෝගුවක් වගේ හොයාගන්න පුළුවන්ද? Please. යකෝ ඒකි බැරි වෙලාවත් පැනලා ගියොත් වෙරෝනිකා පැනලා නෑ බං. ඔබට පුදුම ආසාවක් තියෙන වෙරෝනිකා ළඟටලා ෆිල්ම් එකක් බලන්න. ඒකයි. හරි. යමුකෝ. ගිහින් බලමුකෝ. මේ මට අක්කලා ගිහලා අරගෙනද? බරක් වෙන්නේ නෑ. හෙලෝ මොන මගුලක්ද ඉසේ? විනාඩියට කෝල් කරන්නේ. ඔහෙට බෙල ඉන්න තව සුමානක් විතර. මොකද්ද? මේ ඕන මගුලක් කරගන්නවා. හැබැයි පරිස්සමෙන්. නෝන්ඩි වෙන්න එපා. හරි. වරිල්ලාකට අරගෙන පට ගාලා රඟ දෙන මොහොත ඇවිල්ලා හිර
හිරකර සතුට පැහැර ගන්න වරෙල්ලා වරෙල්ලා හදවත මැද හදාපු අගුළු දාපු නම් දරාපු මේ දඟගේ බිඳලා සතුට පැහැර ගන්න වරෙල්ලා සතුට පැහැර ගන්න වරෙල්ලා සීතාම්බර පට ඇඳගෙන පීචන් වෙනකොට සිතුවිලි මැද සිහිසන් නැති උණු හුළඟට මේ සීසන් මොකටද මේ සීසන් මොකටද මතක දහස් ගණන් වටි දෙතුලේ ඇවිලෙන පෙම් සූතරයේ ඇති හිතරහත්තුනොත් ගති හිතරහත්තුනොත් ගති ගැලවී බෙල්ලක් වැටෙන්න හෙලවී සීනයේ පිපෙන ඒ සඳවත සිමින්න සැනහි පොඩ්ඩක් හිටින්න මලවී පොඩ්ඩක් හිටින්න මලවී සයිස් මැවෙන වෙලේ සියුළඟ කළඹන මොන චොයිස්ද මදනලේ මේ අයිස්ක්‍රීම් පොලේ මේ අයිස්ක්‍රීම් පොලේ මේ අයිස්ක්‍රීම් පොලේ මේ අයිස්ක්‍රීම් පොලේ
මාත් කියන අම්මට උපකඩ. දොර බලා ගන්න බැරිය. මොකද්ද බං කරේ? තෙල් ඉවරයි මම මොකද කරන්නේ? තේරෙන සිංහලෙන් මම කිව්වනේ. දැන් බලපන්. කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා? කවුද හිතුවේ මේ වගේ මලිලව් ප්‍රේමයක් ඔබේ ඔළුවට ගහයි කියලා? දැන් මාරියෝ මහත්තයා මොනවද කියන්නේ? මට හිතා ගන්න බෑ වෙරෝනිකා අපෙමුත් ඉස්සුවා කියලා. අනේ මේ චිත්‍රපටියක් හොඳට කරගන්න බෑ. හැබැයි විචාරයක් හොඳට ලියාගන්න. ඒක කොහෙද මයිත් එක බලමුකෝ මාරියෝ එළි වෙනකල් ඉඳලා.
ඉස්සරහින් වෙච්ච දේ. ඒකට ඔබ මට මොනවද කරන්න කියන්නේද? නෝනට මගේ මොකද උදව්වක් ඕනද? නෑ. නලලෙන් ලේනවා දැක්කා. අනික මොක වුණත් අපි උදව් කරන්න එපා. මට ෆෝන් කෝල් එකක් ගන්න පුළුවන්ද? පුළුවන්. මගේ ළඟ ෆෝන් එක නෑ. අපේ ගිමේ ළඟ. යම නෝනට උදව් කරන්න. නෝනගේ නම? ෆරීනා. හා? ෆරීනා. යා. අයියෝ, වෙරෝනිකා. මල්ලි කලු ලෝකෝ දගතු ගැල්ල මෙතක එන්න නෝ එන්න බයින්න එන්න බලාගෙන කකුල පැටලේ මේක තමයි මගේ මන්දිරේ විනාඩිය කොල්ලේ ගත්තේ එන්න මේක තමයි මයිගේ පරිණ නෝන මං කාඩ් එක දාන්න ඇතුළට වෙලා ඉන්න. මෙහෙට වෙලා ඉන්න. අරු? කවුද? හෝ ඒ මෙතන මානදාලියා. මෙතන අතපක්කෝ.
අයිස්ක්‍රීම් ඔබේ කවුද? කෝ ගෙදර එක. ඒක තමයි මං කූල් එකේ ජීවත් වෙන්නේ. නෑ. ඩබල් වත්තිරුවට ගන්න අයිස්ක්‍රීම්. ඌ හෝන් එකක පුස් සයිකල් එක පැදලා කොහොම හරි එදා වෙල ගතම් එක හොයාගන්න. දුප්පත් වලට අයිස් චොක් එකේ ක්වොලිටි එක. අයිස් චොක්ස් නෙවෙයි. දවසක් ඔක අපේ වත්තේදී ගාව සීනි සම්පූර්ණේ. මොනවා? අයිස්ක්‍රීම් වලට ගැහුවා? කවුද යකෝ? චන්දිනේ බං ඉන්නේ. දවසක් මම හුද්ද පෝරිල්ලකින් බේරුණු බේ අයිස් චොක්ස් යාළුවා. නෑ. නෑ නෙවෙයි යෝ. මං එනකොට එක දාන්න. අයිස්ක්‍රීම් බයිසිකලේ පැදගෙන ඇවිල්ලා. පුදුම කොච්චර බලන්නේ. ඇදුමත් දාගෙන යන්න. මේකට මොන වෙලාවක්ද බං? මට නම් පිස්සු හැදිලා තියෙන්නේ. ඔබ බය වෙන්නේ නැතුව ඉඳපන්. කොහොම හරි මේකේ හොයාගන්න ඕන. අනිවා. මේකේ මිස් වුණොත් අපි සාට අපි අනාථ නාත වෙනවා. මාරියෝ මහත්තයාගේ මොනරු කනගාව කින් ගානවා බං. සල්ලි නෙමෙයි බං. ඒකේ ජීවිතේ. අහිංසක කෙල්ල. අනේ මේ යකෝ මේ අයිස්ක්‍රීම දොරත් ඇරලා දාලා ගිහිල්ලා තියෙන්නේ. මටත් එක ටීෂර් පාරක් දෙන්න. ඉඳා. හැබැයි දුදුවෝ ඔබට හරියන කලිසන්නන් නැතුව ඇති. මේ දෙක බලපන්. ස්කුබි ඩූ එකේ ෂැගිගේ ඩෙක්ස් දෙක. මේ දෙක සෙක්. මම ෂැගි බස්කුබි. කොටික බුරන් බලන්න. බුරන්? බුරන්. වෙරෝනිකා? බොඩ පිස්සුද? Veronica. වෙරෝනිකා? මොකද මේ? මොකොත් නෑ දුදු. මං හොඳයි. මේක ප්ලෑන් එකක්. ප්ලෑන් එකක්? එතකොට මේ ප්ලෑන් එකක් උඩ ප්ලෑන් එකක්? පොලිසියෙන් ඔයාලා දෙන්න උඩට යන්න. ඔයාට යන්න දුදු. කිව්වම අහලා උඩට යන්න. යන්න. යන්නකෝ. මං කිව්වේ. මේ ගේ ඇතුලේ තමයි ඉන්නේ පරින්න ඕන. අපි යාට කියන සුන්දර වෙරෝනිකා කිය. ගිහින් බලන්න. මැඩම් වෙරෝනිකා අපිට පොඩ්ඩක් පොලිසියට යන්න වෙයි. ශාන්ති. මම හොඳින් ඉන්නවා කියලා මාධ්‍ය මගින් කියන්න තීරණය කළේ මගේ ආදරණීය රසිකයෝ වෙනුවෙන්. මම දන්නවා මාව පැහැරගත්ත මොහොතේ මගේ රසිකයෝ මොන තරම් දුකටත් කනගාටුවටත් වේදනාවටත් පත් වුණාද කියලා. මේ ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. වෙරෝනිකා
මේක මාරියෝගේ ප්ලෑන් එකක් බව මේ වෙනකොට අනේ මම එල්ලීමක් කළා පරීක්ෂණ වලට බාධා වෙන ප්‍රශ්න නම් අහන්න එපා කියලා. ප්ලීස්. ඔයාව පැහැරගෙන ගියේ කළු ඇඳුම් කාරෝ දෙන්න ගැන මොනවද කියන්න තියෙන්නේ? ජීප් එක හැප්පුණ නැත්තම් මන් දන්නේ නැහැ මට මොනවා වෙයිද කියලා. කොහොමද එදෙන මේ වෙද්දි ඉන්න ඕනේ ඉස්පිරිතාලේ එහෙම නැත්නම් හේ බලපං කුඹම් මේකේ කතා කරන ලස්සන ග්‍රේටියන හැබැයි රයිනා ඒක අපිට පාවලා දුන්නේ නැහැ. ක්වොලිටි කෙල්ලෙක් ආ මං උඹට දෙයක් කියන්නද? හැබැයි ආඩම්බර වෙන්න බෑ හරිද? බය කරන් තානම් හරි. හරි. කියා මං හිතන්නේ ඒකේ උඹට ලව්. මට ෆිල්ම් එකක් ෂුවර් පුතෝ. ඒකේ රෙකමන්ඩ් කරොත් එහෙම කොල්ලා ගොඩ. සුන්දර දැසක් හිමි කුමාරිකාවනි ඔබ මේ ගෙම්බාගේ ගෙලේ අත තැබූ සැනින් මේ ගෙම්බා කුමාරයෙකු අරුමය මේක තමයි කෙල්ල බං. හිරේ ගියත් කමක් නැහැ. මේ රටේ චිත්‍රපටියක් දුවනවා. හිරෙන් නිදහස් වෙච්ච ගමන් කරනවා මපතෝ චිත්‍රපටියක්. මේක තමයි මගේ ඊළඟ චිත්‍රපටිය. වෙරෝනිකා නෝනා. නෝනා හින්දා මං අයිස්ක්‍රීම් වෑන් එකක් ගත්තා. වංසක්කාරී ඔය ඇස් අගිස්සි ගැස්සි ගැස්සි වෙස් කැලවෙනකොට ලස්සන සීන ගලනවා. ඒතුවක්කාරිගේ පතුලේ වැඩි සුමුදුමල් ඇහැරි නැලවෙනකොට සීනෙත් පය පැටලෙනවා. අනුහස්කාරී කින්නරි හරි පරිස්සමෙන් උමුදුයි ඔය ලෙලෙලනි දම වදින සුළඟේ පාදිලා. අනුහස්කාරී කින්නරි හරි පරිස්සමෙන් උමුදුයි
අන්න පියාපතක් ඕනා Himabalak na meras niliunan Sino pa mga ibang at ang iling ito